Hello. ආයිබෝවන්. සලාම් අලයිකුම්. Congratulations. ඔයා මේ බලන්නේ අපේ පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ players ලව රෑන්ක් කරලා තින්නේ අරගේ T20 performance අනුව. අනෙක් performance We do not care. ඒ හින්දා වැඩි කතා බහක් කරන්නේ නැතුව වීඩියෝ එකේ ටයිටල් එක කියවන්න තියෙන. ඒ හින්දා අපි කෙලින්ම යමු වීඩියෝ එකට. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆෝමැට් තුනේම හොඳම ප්ලේයර් කියලා කවුද ඇහුවොත් එහෙම ඇනලයිස් කරලා වුණත් නොකරුණත් පොඩි කිට් උනත් කියන්න පුළුවන්. මෙන්දා පැතුවා. පැතුවා කියලා. You're still my king. පැතුම්ගේ T20 stats ගත්තාම අපිට පේනවා පොරගේ average එක කොච්චර nice උනත් පොරගේ strike rate එක නම් බල්ලුවත් කන්නේ. මගේ මතය අනුව. හැබැයි අපි හැමෝම පිළිගන්න ඕන දෙයක් තමයි පොරගේ ෂොට්. පොරගේ ටැටූ එක. පොරගේ උස. ආයි ටැටූ එක. ඉහත කරුණු සියල්ල සලකා බලලා පැතුම්ට දෙනවා 10න් 9ක්. සාධාරණව. ඒ පැතුම්ට 10න් 10ම දෙන්න තිබ්බනේ 10න් 9ක් දුන්නේ. brother මෙහෙම T20 international stats තියෙන මිනිස්සුත් ඉන්නවා. අපි තමා යසිත තයිෂි අලුත් එකක් මොනෝ කියන ගඳ බලන් ඉන්න. T20 average එක 11ක් තියෙන එකක් ගැන කියවලා මේ වීඩියෝ එක දික් කරගන්න කියලා හිතුවද? 10න් 1යි. එක දුන්නෙත් මනුස්සකමට. අපි තමා යසිත තයිෂි අලුත් එකක් OTC के फेवरेट क्रिकेटर डस्टोन अय्या අවුලන්නේ ඒත් මේ වගේ ඉනින් දෙක තුනක් කැරෙන්න දසුන්ගේ තවත් කියන්න තරම් ලොකු ඉනින් තවයක් දසුන්ගේ නෑ. වෙලාවකට පට්ට හොඳයි. වෙලාවකට ඒ වුණාට අපි අපේ වීරි කලාපේ වැසියෝ ගැන හිතලා අපි දසුන්ට දෙනවා 10න් 7ක්. on to the next. අපි තමා යසිත තයිෂි කුසල් මෙන්ඩිස්. what a player. the goat. පැතුමගේ ෂොට් ලස්සනයි තමයි. මෙන්ඩගේ ෂොට් perfection. මම මේ ප්ලේයර්ව රේට් කරන්න සුදුසු නෑ. ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ටැලන්ටඩ්ම වගේම අවාසනාවන්තව ක්‍රීඩකයෙක්. ඇයි අවාසනාවන්ත? කන්සිස්ටන්ට් නෑ. මන් දන්නවා දැන් උඹලා මෙන්ඩට වඩා පැතුම හොඳයි කියලා කියනවා ඇති කියලා. මගේ පිළිතුර අපි තමා යසිත තයිෂි ලංකාවේ ඉන්න හොඳම T20 ස්පිනර් කිව්වොත් මම වැරදි නෑ. most T20 international wickets for Sri Lanka. රෙකෝඩ් එකම ඇති. ලෝකෙ හොඳම T20 ස්පිනර්ස් ලගේ ලිස්ට් එකක් හදලා ඒකේ වනිය නැත්තම් ඒ ලිස්ට් එක ගැන එතනින් එහාට කතා කරලා වැඩක් නෑ. බෝලින් වැඩක් දාන්න බැරි වෙලාවට බැට් එකකින් හරි මොනවා හරි කරලා දෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලලා අපට වනිදුර දෙන්න පුළුවන් 10න් 8ක්. පොඩ ඇත්තටම හොඳයි. ලසිත් මාලිංගටත් මේ වගේ 6 වගහද්දී වනියට 6 වගහන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. උඹ හිතන්නේ මම වැරදි කියලා නම් ඉතින් අදට මේ සාකච්ඡා ඉවරයි. මේ වගේ වීඩියෝ තමයි මේ channel එකේ දිගටම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න. මිස් වෙච්ච දැනක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ආයේ මේ වගේ වීඩියෝ එකක් කවදා හදයිද කියලා ෂුවර් නෑ. එහෙනම් අපි කැපුණා.